අද මම ඕගලන්ට කියලා දෙන්න හදන්න යන්නේ Brave web browser එකක් download කරලා install කරන විදිහ. මම මේ Brave web browser එක install කරලා තියෙනවා. ඉතින් ඕගලන්ට මම ඒක download කරන විදිහ කියලා දෙන්නම්. ඕගොල්ලෝ මුලින්ම Google Chrome එකට ගිහිල්ලා එතනින් search කරන්න ඕනේ Brave කියලා. search කරාට පස්සේ Brave browser download කියලා මෙතනින් එනවා. ඒක ඕගොල්ලෝ click කරන්න ඕනේ. ඉතින් Brave web browser එක Windows version එකෙන් download කරන්න ඕන නම් මෙතන get Brave for Windows කියන එක ඕගොල්ලෝ select කරන්න ඕනේ. එහෙම නැත්නම් Mac OS තියෙනවා. එහෙම නැත්නම් Linux කියන operating system දෙකටම මේ Brave web browser එක download කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් close කරගන්න ඕනේ. ඉතින් මම this PC ගිහිල්ලා download එකට ගිහිල්ලා මම download කරපු Brave browser setup එක මේ නිල් පාට තීරුවෙන් පෙන්නනවා. ඉතින් මම ඒක download කරපු හින්දා මම මෙතනින් close කරලා මම Brave web browser එක මෙතනින් open කරනවා. ඉතින් මේ Brave web browser එකේ open කරාට පස්සේ අපි කලින් ගිය අපි කලින් search කරපු එක මෙතනින් පෙන්නනවා. දැන් මම කලින් search කරලා තිබ්බේ YouTube. ඉතින් මේක ඔටෝම මේකේ search bar එකේ එහෙම නැත්නම් Brave web browser එකේ ඔටෝම පෙන්නනවා. අපි කලින් ගියපු එක ඔටෝම මේකේ පෙන්නනවා කියලා තමයි කියන්නේ. ඉතින් මම මේ Brave web browser එකට home page එකට ආවා. ඉතින් මෙතන tracker and ads block. මේකේ විශේෂ තමයි ඔයගලන්ට මේකේ ad blocking කරන ඔටෝම. ඒ feature එක මේකේ පෙන්වලා තියෙනවා. මගේ ad block කරලා තියෙන 1090ක ප්‍රමාණය. bandwidth save. ඒ කියන්නේ save වෙන data ප්‍රමාණය එහෙම නැත්නම් වැය වෙච්ච data ප්‍රමාණය megabyte 11.5. data save. ඒ කියන්නේ වැය වෙච්ච කාලය තත්පර 55ක් වගේ තමයි මම මේ ඕනම දෙයක් search කරන්න වැය වෙච්ච කාලය. ඉතින් ඔයගලන්ට ඕනම දෙයක් මෙතනින් search කරන්න පුළුවන්. මෙතන Brave news and never miss a story. news බලන්නත් පුළුවන්. Brave web browser එක සම්බන්ධ. මෙයා Yahoo වගේ තමයි මේක තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් මේ tracker and ad block වෙන browser එකකිනුත් කවුරු හරි කියන්න පුළුවන් මේ block කරන්න පුළුවන් කියලා. ඉතින් මේකේ extension එකක් අවශ්‍ය නැහැ. දැන් අර වගේ web browser එකක් ad එහෙම block කරන්න ඕන නම් ඒකේ extension එකක් දාලා තමයි block කරන්නේ. ඉතින් මේ Brave web browser එකේ ඕනම දෙයක් ඉතාමත්ම ඉක්මනින් search කරන්න පුළුවන්. මම දානවා Apple කියලා search කරනවා. ඉතාමත්ම ඉක්මනින් ඒක search වෙනවා. මේ images එහෙම ඕනම දෙයක් පෙන්නනවා. අපි බලමු task manager එක ගිහිල්ලා Brave web browser එකේ වැය වෙච්ච memory ප්‍රමාණය. 184ක් නෑ sorry. megabyte 338.5ක 6ක ප්‍රමාණයක් ඒක ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙනවානේ. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් තමයි වැය වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයගලන්ට recommend කරනවා Brave web browser එක download කරලා ඕනම දෙයක් ඔයගලන් search කරලා ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඕගලන්ට මම ආයෙ වෙන දවසක හොඳ වීඩියෝ එකක් මම ඕගලන්ට පෙන්නන්නම්. ඉතින් මම මෙතනින් සමු ගන්නවා.